ආය යාළුවනේ ඉතින් ඔන්න මට මේ දවස්වල අන්න අර වගේ පෝස්ට් එකක් හදලා දාලා තිනවා මම ඒකට වොරි වෙන්නේ නැහැ. ඇත්තටම හදලා දාලා තියෙන්නේ මෙන්න මේගොල්ලෝ තමයි මේක කරලා තියෙන්නේ. එතකොට මෙන්න මේ කන්නඩි දෙදාගෙන ළමයා තමයි මම ඇත්තටම හවුස් කීපින් රූම් බොයි කියන ජොබ් එකට දැම්මේ. ඉතින් ඒකේ තියෙන টয়ලට් සෝදන්න ඕනේ වගේ තමයි ඇඳ හදන්න ඕන, මොෆ් කරන්න ඕන, ඒකේ ඩස්ට්බින් වල තියෙන ජරාව ඔක්කොම අයින් කරන්න ඕන. සහ ගෑල් ළමයි 10ක් සහ පිළ ළමයි 10ක් සහ මේ 10ක් එක කම්පැනි වැඩ කරනවා. මෙයාත් ඒ අතර වැඩ කරා. ඉතින් හවුස් කීපින් කෙනෙක්ගේ ජොබ් එක මෙයා දන්නේ නැහැ, ජොබ් රෝල් එක මෙයා මෙතන වැඩ කරන්න බෑ කියලා අම්මට කියලා තිබ්බා. මම කිව්වා වෙන්දරකට දාන්නම් කියලා. අම්මා කිව්වා නෑ පුතේ මෙයා ලංකාවට එවන්න අපි ටිකට් එකක් දාන්න මෙයාට ඉන්න බෑ මෙයා කඩයක් කරේ කලින් කියලා මම ළමයව රෙස්පෙක්ට් එක ඇත්තම වැදගත් විදිහට මං ගිහලා එයාපෝට් එකට ගිහිල්ලා ඇරලා ආවා මම යා වාහනයක් දාගෙන ගිහිල්ලා. ඉතින් මේ අම්මයි පුතයි අතර සුදු පාට ඇඳුමක් දැන් ඉන්නේ යාගේ අම්මා මේ මෙතන ටී-ෂර්ට් එකක් දාගෙන යාගේ පුතා මේ දෙන්න කරන්නේ විස්මිත ලංකා කියලා ටීවී channel එකක් හදාගෙන ලෙඩුන්ට බෙහෙත් කරනවා කියලා බොරු තෙල් වර්ග හදලා තෙල් ලෙඩුන්ට නොමිල කරනවා කියලා තෙල් වර්ග විකුණනවා ලොකු ගණන් වලට එතනට ආවට පස්සේ. ඉතින් මේ වගේ ජාවාරම් කරන කට්ටිය තමයි මෙන්න මේගොල්ලෝ. ඉතින් මට මෙහෙම දාලා තියෙන්නේ. පුතා මේ මෑණියෝ දිහා බලන්න. හරි. දැන් පුතාට කතා කරන්න අපහසුයිද? කොන්ද ගැටුණා. දැන් මෑණියෝ ආගේ කොන්ද හොඳ කරනවා. එතකොට වා මොකද කියන්නේ ඈ? අමාරුයි. දැන් මෑණියෝ ආව හොඳ කරොත් ඔයාලා සතුටුයිද? ඔයා තව මේ වගේ විශේෂ ශක්ති තියෙන තැන් වලට ගියා නේද? කොහෙද ගියේ? කියන්න බලන්න. කොහෙද ගියේ විශේෂ ශක්ති තියෙන තවත් තැන්? මොනවද තැන් කියන්නේ? ඒ පන්සල් අපි කවුරුත් යනවනේ දරුවෝ. කොහෙද ගියා අම්මා? ඒ කියන්නේ ඔය ආගමේ තැනකට ගියාද? කතෝලික ස්ථානික පුතා සුවතිනිම සදා. ක්‍රිස්තියානි ඒක කමන්නේ නැහැ. මම කිසිම දවසක ආගම් ભેදයක් නැහැ. මොන ආගමකින් වුණත් යහපතක් ඇත්තට වෙනවනම් හොඳයි. අපි දැන් මේ බෞද්ධ දරුවෝ යන එක නවත්තන්න බෑ. කතෝලික දරුවෝ මෙහෙ එන එක එනවා. ඒක හැටියක් කොහෙන් වුණත් කමන්නේ යහපතක් වෙනවනම්. ඒත් දැන් පුතාට එහෙ කියලා සෙතක් වුණාද නැහැ. එතකොට දැන් මේ කොන්දේ අමාරුව මම දැන් හොඳ කරලා පෙන්නනවා. ඔයාලගෙනුත් මම පුංචි උදව්වක් කියනවා. මොකද මම එහෙම ඉල්ලන්නේ දරුවනේ මම දැන් මේ දරුවා කොන්දේ අමාරුව හොඳ කරලා මම එහෙම ඉල්ලන්නේ මම වංචා කරනවායි කියලා ප්‍රචාරයක් යවනවා හැමෝම. මට යාගේ මේ channel එක තියෙනවා මම පෙන්නන්නම්. මායි පුතයි මගේ දරුවන්ගේ රූප දාලා මෙන්න මේ දෙහියන්ත කන්දිය. කෙනෙක් කියනවා දරුවනේ ඔව් අල්ලන්න. කෙනෙක් කියනවා දරුවනේ මම වංචාවක් කරනවලු. ඒ කියන්නේ මම ලොකු ප්‍රෝඩාවක් කරනවලු. මොකද ඉතින් දැන් මම හිතන්නේ මේක මහත්තුරු නෝට දකින්න ඇති මෑනියු කරපු දේවල්. මෙතන ඉඳන් නේද හොඳ කරා දැක්ක ඔයගොල්ලෝ හැමෝම. දැන් කැක්කුම ඒ වෙලේම අඩු කරා. එතකොට දැන් මේ මගේ දරුවෝ පාවයි දානවා. මේ ගහන මඩ ප්‍රචාරයට දැන් දෙහියත් ගන්නේ පොලිසියෙන් අපිට එන්න කියනවා. ඉතින් අපේ ජීවිත හානි තියාගෙන අපිට එහෙ යන්න බෑ. අපි යන්න බයයිනේ ඇත්ත කියන්න බෑ. අපි මිනිමරුවෝ නෙමෙයිනේ. අපි පාතාලට සම්බන්ධ නැහැ. අපි බොහොම අහිංසක දෙවියන්ගෙන් ලෙඩ හොද කරන මිනිස්සු. එතකොට දැන් ඔව් මෙන්න මේ ප්‍රචාරයක් දානවා මායි පුතයි කියලා. ඔක දාන්න. මේක දැනගන්න ඕනේ. මම දැන් ඔයාලගෙන් අහන්නේ මෑණියෝ වංචාවක් නම් කරන්නේ. මම දැන් මේ දරුවා හොඳ කරලා පෙන්නනවා. ඕගොල්ලෝ සාක්ෂි කියන්නේ. ඇත්තද බොරුවද කියලා. ඒක මෑණියෝ වෙනින් කරන දෙයක්. මොකද අපි දැනගන්න ඕනේ අපි කවුරුත් ඇත්තට මුණ දෙන්නනේ. මොකද මට මම බය නැහැ පොලිසිය වලට. පොලිසිය කියන්නේ වැරද්දක් කරොත් දඬුවම් විඳින්න. ඒක දැස්ති. නමුත් හොරෙකුට දිනුමක් දෙන්න බෑ. මගේ ලක්ෂ 9කුත් නැති කරලා මටයි පුතාටයි මඩ ප්‍රචාර ගහමින් දැන් දෙහියත් කන්දිය පොලිසිය පැමිණිල්ලක් දාලා අපි දෙන්නව කොහොම හරි ඒකට ගෙන්න ගන්න ආදලා. ඉතින් අපි දෙන්න කිව්වම නීතිමය පැත්තෙන් අපිට එහෙට යන්න බෑ මරණීය තර්ජන තියෙනවා. එක දවසෙම පැමිණිලි 2 3 එවනවා මැසේජ්. ඒ පොලිසියේ මම දන්නේ නැහැ ඒ පොලිසිය මහත්තුරු යාලට කොච්චර හිතවත්ද කියලා. නමුත් මම දන්න තරමින් රටේ නීතිය කාටවත් පොදු එකයිනේ. නීතිය කියන්නේ එහෙමයි. නීතිය මං ගමේ කහතුඩුව කියලා කහතුඩුව පොලිසිය මට උදව් කරන්නේ නැහැ. මොකද මම මෙච්චර විශ්ව ශක්තිය රෝග සුව කරනවා කියලා කහතුඩුව පොලිසිය මට උදව් වන්නේ නැහැ. ඒ කියන්නේ මොකද වැරද්ද නම් වැරද්ද ඒ මිනිස්සු නීතිය කරනවා. ඒකෝට දෙහියත් කණ්ඩිය පොලිසිය විතරක් මොකද්ද මේ? එයාට විතරක් එහෙම සැලකිල්ල. මොකද මමත් ලංකාවේ පුරවැසියෙක්. එහෙම වෙන්න බෑ. මම දැන් ඔන්න හොද කරලා පෙන්නනවා.
පෙන්නලා පුතා හොඳ වුණොත් කියන්න. මොකද මේ දරුවෝ පොඩ්ඩක් අසනීපයි. ඕගොල්ලෝ ඔක්කොටම පේනවා මෙයා හොඳයි නම් හොඳයි කියයි නැත්තම් නෑ කියයි. අපි බලමු ඈ. ඉන්න. පොඩ්ඩක් මේකත් අහගෙන ඉන්න. එයා කියන ටික ඕගොල්ලෝම අහන්න. ඉතින් ඔන්න මට මේ දවස්වල නම් වගේ පෝස්ට් එකක් හදලා දාලා තිනවා. මම ඒකට වොරි වෙන්නේ නැහැ. ඒතර හදලා දාලා තියෙන මෙන්න මේගොල්ලෝ තමයි මේක කරලා තියෙන්නේ. එතකොට මෙන්න මේ කන්නඩ දෙදාන ළමයා තමයි මම එතරම් හවුස් කීපින් රූම් බොයි කියන ජොබ් එකට දැම්මේ. ඉතින් ඒකේ තියෙන টয়ලට් සෝදන්න ඕනේ වගේ තමයි අඳ හදන්න ඕන, මොෆ් කරන්න ඕනේ, ඒකේ ඩස්බින් වල තියෙන ජරාව ඔක්කොම අයින් කරන්න ඕන. සහ ගෑල් ළමයි 10ක් සහ පිරිමි 10ක් සහ මේ 10ක කම්පැනි වැඩ කරනවා. මෙයා ඒ අතර වැඩ කරා. ඉතින් හවුස් කීපින් කෙනෙක්ගේ ජොබ් එක මෙයා දන්නේ නැහැ. ජොබ් රෝල් එක මෙයා එතන වැඩ කරන්න බෑ කියලා අම්මට කියලා තිබ්බා. මම කොහෙන්ද කියලා දාන්නම් කියලා. අම්මා කිව්වා නෑ පුතේ මෙයා ලංකාවට වන්න අපි ටිකට් එකක් දාන්න මෙයාට ඉන්න බෑ මෙයා කඩයක් කරේ කලින් කියලා මම ළමයව රෙස්පෙක්ට් එක ඇත්තම වැදගත් විදිහට මම ගිහලා එයාපෝට් එකට ගිහලා අරලා ආවා මගේ වාහනයක් දාගෙන ගිහලා. ඉතින් මේ අම්මයි පුතයි ඇතුළු වාසුති පාඩේ මම දැන් ඉන්නේ යාගේ අම්මා මේ මෙතන ටී-ෂර්ට් එක දාගෙන යාගේ පුතා මේ දෙන කරන්නේ විස්මිත ලංකා කියලා ටීවී channel එකක් හදාගෙන ලෙඩුන්ට බෙහෙත් කරනවා කියලා බොරු තෙල් වර්ග හදලා තෙල් ලෙඩුන්ට නොමිල කරනවා කියලා තෙල් වර්ග විකුණනවා ලොකු ගණන් වලට එතනට ආවට පස්සේ. ඉතින් මේ වගේ ජාවාරම් කරන කට්ටිය තමයි මෙන්න මේගොල්ලෝ. ඉතින් මට මෙහෙම දාලා තියෙනවා. ඔන්න දැන් අහන්නේ දරුවනේ මම මේ දන්නේ නැති දෙයක්. මොකද දිව්‍යමය බලෙන් ලෙඩ හොද කරාට මම මේ වගේ වරුන් රකින්න දන්නේ මට කියන්නකො දැන් අපි පොලිසිය මහත්තුරුන්ට නැති තැන පොලිසිය ඉන්නකොට පොලිස් මහත්තුරු කිව්වට නැති තැන කියන්නේ පොලිස් කාර්යය. එතකොට එයාගේ නෝනට කියන්නේ පොලිස් කාර්යයේ පවුල. එහෙම නේද කියන්නේ? එතකොට ඒ වගේ තමයි අඳුන්වා දෙන්නේ. එතකොට අපි හොරා දැක්කොත් කියන්නේ කවුද? මේ හොරාගේ ගෑණි හොර පවුල. එහෙම නේද? ආමන්ත්‍රණය කරන විදිය. එතකොට ඒක තමයි සත්‍ය. එතකොට දැන් මේ ඒක තමයි ලොකුම ප්‍රචාරය වෙලා තියෙන්නේ. අපි ඒගොල්ලෝ කරපුවා මේ දේ අපි ප්‍රකාශ කරලා මෙන්න මේ එයාගේ නෝනයි ළමයි වයි දාලා මෙන්න මේ වගේ වැඩ කරන මේ හොර පවුල කියලා. ඒක ලොකු වැරද්දක්. ලක්ෂ 9ක පාඩුව පැත්තකට ගිහින් ෆොටෝ එක උඩ ගිහිල්ලා. එහෙමනම් මෙන්න විදියක් නැහැ. මොකද හොරානම් හොරාගේ පවුල හොර පවුල. මම දන්නේ විදියට. එතකොට දැන් අපි මේ ජාවාරංකාරයෝ නේද අපි? ජාවාරංකාරේ තව කෙනෙකුට කියනවා අපි ජාවාරංකාරයෝ. හරි මම දැන් පෙන්නනවා මම හොඳ කරලා ඒ ජාවාරංකාර ඕනම කෙනෙකුට ඉදිරිපත් කරලා මම කරන්නේ ඇත්තද බොරුවක්ද ඕගොල්ලෝ බලන්න. මොන දැන් ප්‍රසිද්ධිය මම පෙන්නන්නේ නේ. හරි පුතා ඔයාලට පොන් දෙකක් කොමයි නේද? නේද පුතේ? එන්න කිව්වනේ. අපි ඒ දරුවගේ පොන්ද හොඳ කරමු. පුතාට දැනෙනව නේද අඩියගෙන යනවා? දැනෙනවා. හරි එහෙම කිව්වට බෑ මම විද්දෝල නවලා පෙන්නනවා ඈ. දැන් මේ මං ජාවාරංකාරිනේ. පුතා ඇවිදින්න. මොකද දෙයක් තියෙන්නේ මේ මහත්තයා. වැරදි ගෑණියෙක් හැප්පෙන්නේ. මං ලෑස්ති. පොලිසිය තියෙන රටේ නීති කාටවත් එකයිනේ. පුතා ආයේ නෑ විතර ඔයා නැමිලා මට පෙන්නන්න ඕනේ කොන්ද රිදෙනවා නම් රිදෙනවා කියන්නේ. වැරදිනේ ඒකද බලන්න පුතේ. දැන් මොකද? ඒක ඔයා කියන්න ඕනේ අරහෙට. දැන් ඔයාට හොඳයිද? අනේ හරි කමන්නේ. හරි පුතේ හරියන්න. එහෙම කිව්වට බෑ. මට වාඩි වෙලා පෙන්නන්න. මොකද වාඩි සත්‍යය එන්නම මදි කට්ටියට වාඩි වෙන්න. නැගිටින්න. ආයි ඉඳගෙන හොඳට හේත් කියලා පෙන්නන්න මට. පුතේ හේත් වෙන්න. පුතේ හේත් කියලා බලන්න. ඉස්සර ගිහිල්ලා. පුතාගේ ෆෝන් එකක් වුණ මොකද? දැන් හොඳයි. ඔන්න ජාවාරංකාරිය වැඩ. ඉවරලා බලමු එන. මමනේ ජාවාරම් මේ හොරෙක් කියනවා හොඳට මම ලෙඩ හොඳ කරන මට මම හොරෙක්. මේක මේ අස්පන අපිට විශ්ව ශක්තියෙන් හොඳ කරනවායි කියලා ශ්‍රී ලංකා පොලිසියටම පෙන්නුවත් පිළිගන්න කැමති නැහැ. දෙහියත් කණ්ඩිය හොරෙක්ව ලොකු කරනවා. ඕක කරලා දාගන්න.